හයි කොහොමද? ඉතින් අද වෙනස්ම වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මම හිතුවා අද හස්බන්ඩ්ගේ රූම් එක හස්බන්ඩ්ගේ කැබින් එක අස් කරන්න. මොකද දැන් හොඳටම හැඩි වෙලා තියෙන මාත් ඇවිල්ලා දැන් සතියක් වෙන්න එනවා. ඉතින් මම හිතුවා අස් කරන්න ඕනි කියලා. එයා මේ වෙලාවේ නෑ ඔෆිස් ගිහිල්ලා. ඉතින් මම වලට පොඩ්ඩක් පෙන්නන්න දැන් තියෙන විදිහ. මම චුට්ටක් නාගත්තා දැන් වෙලාව මම හිතන්නේ කියලා. 11:00යි. ඉතින් මම දැන් නාගෙන පොඩ්ඩක් මේ ටික අස්පස් කරන්න ඕනේ. ඊට කලින් තේ එකක් හදා ගන්න ඕනේ. මොකද ඊයේ මේ පොඩ පාටි එකක් තිබුණා. ඊට පස්සේ මට කෑම සෙට් වුනේ නැහැ. ඒක හින්දා මේ චුට වොමිට් වුණා. ඉතින් ඒක හින්දා එහෙමම අද උදේ මම නැගිටලා හස්බන්ඩ්ට තේ එක හදලා දීලා ආපහු නිදාගත්තා. ඉතින් ඊට පස්සේ නැගිටලා මං උදේ තේ එකක් බිව්වා. දැන් ආයෙ බඩගිනි නූඩල්ස් හදපුවත් තියෙන කන්නත් ඕනේ. හැබැයි ඊට කලින් තේ එකක් බොන්න ඕනේ ආයෙ. ඉතින් ඒක හින්දා ඊට පස්සේ මං හිතුවා අද පොඩක් අස්පස් කරලා දෙන්න ඕනේ. මොකද මාත් දැන් යන්න ළඟයිනේ. ඒක හින්දා ඉතින් බලමු එහෙනම්. මේ විදිහට තමයි දැන් තියෙන තත්ත්වය. ඉතින් වතුර බෝතල් ටික මම ඔක්කොම පිරෙව්වා. මොකද මේ උදේ ෆිල්ටරේ වතුර තිබ්බේ නැහැ. ඉතින් දැන් ආවේ වතුර ටික ඒ ටික පිරෙව්වා. ඊට පස්සේ මෙතන මගේ ඇඳුම් තියෙනවා. මේ මගේ බඩු මුට්ටු ටික තියෙනවා. මෙතන අස් කරන්න ඕනේ. උදේ තේ හැදුවා, නූඩල්ස් හැදුවා. ඒ ටික අස් කරලා තේ එක බොන්න ඕනේ. ඇඳ අස් කරන්න ඕනේ, රෙදි නවන්න ඕනේ. ඩස්බින් එක අයින් කරන්න ඕනේ. තව තියෙනවා එළිය වේලිච්ච රෙදි තියෙනවා. දැන් මම මේ උදේ වැනුවා රෙදි ටිකක් ඊයේ හොදපුවා. ඊට පස්සේ මේකේ වේලිච්ච රෙදි ටික නමලා තියන්න ඕනේ. ඔය ටික තමයි තියෙන්නේ. ශ්‍රේෂ්ඨත්වයක් තිබෙන උතුම් ධාතුන් වහන්සේ ආචාර්යවරුන් පැහැදිලි කරගමු මේ අතීතයේ තිබුණු මේ කාලයේදී ධාතුන් වහන්සේ සම්බන්ධයෙන් ඓතිහාසික වටිනාකම ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවා. දැන් උන්වහන්සේගේ ජීවිතය ආදාහනය කිරීමෙන් පසුව ධාතුන් වහන්සේලා සත්නම බහුසෙහි ශේෂෝ බව මහා පරිනිර්වාණ සූත්‍රයේදී ये धातु वහන්සේලා සත්‍යනාත සතර නම දල්දා වහන්සේ සතර දල්දා වහන්සේ. එතකොට මෙතනදී අපි මේ අද ප්‍රදර්ශනය කරන්නේ සතර දල්දා මාලිගාවේ වැඩ සිටින්නේ මේ සතර දල්දා වහන්සේලා අතර බුදුන් වහන්සේගේ උපහාරයේ වක්තේ රදනක දත නැත්තම් දන්තු. එතකොට මේ දන්තාතුන් වහන්සේ මේ වාම දල්දා වහන්සේ කායයක් තිස්සේ පරම්පරාවෙන් පැවතිලා ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසරගේ දිනකොට කාලින්ගේ ගුණාරයාව නුවරජ තත්ත්වයට පත් කරලා ඒ නුවරජට බාර දුන්නු කාර්යය තමයි දලදාගේ ආරක්ෂාව. ඉතින් මම රසම රස තේකුත් හදාගෙන පොඩි ස්නැක් එකකුත්
අරගෙන කන්න ටීවී එක පොඩ්ඩක් දාගෙන හිටියා මොනවද බලන්න තියෙන්නේ කියලා channel වල. ඉතින් ඔය channel ටික මාරු කර කර හිටියා. තාම හරියන එකක් සෙට් උනේ නැහැ. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරයි කියලා. ඉතින් බලමුකෝ මගේ හස්බන්ඩ් එන්න කලින් මුළු කැබින් එකම ක්ලීන් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. බලමු එයා ආවහම මොකද කරන්න කියලා. ඉතින් මම දවසම vlog කරන්නේ නැහැ කියලා හිතුවට කොහොම හරි හවස අපි පොඩි බෝට් සවාරියක් ගියා. ඉතින් ඒකත් මම වීඩියෝ කරා. මම ඒක වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ කැබින් එක ක්ලීන් කරපු පාර්ට් එක විතරයි. ඉතින් ඊළඟ කොටස මම ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එහෙම තමයි හිතාගෙන ඉන්නේ. මොකද නැත්තම් මේ වීඩියෝ එක ගොඩක් දිග වෙන්න පුළුවන්. ඒක නිසා. ඉතින් මේ කෝක් එක ඊයේ පාටි එකේදී මම මේ මට පොන්න ගත්ත එක එකේ පොඩ්ඩයි බිව්වේ මම මේ මොකද මං කිව්වා මට අර තිබ්බ කෑම ඉච්චර සෙට් උනේ නැහැයි කියලා. ඉතින් එහෙමම අපි ආපහු ආවා. ඉතින් මියුසිකල් ෂෝ එකක් තමයි තිබ්බේ රෑ. උදේ අවුරුදු උත්සවයේ තිබ්බා. ඊට පස්සේ රෑ මියුසිකල් ෂෝ එකට ගියේ. හැබැයි අවුරුදු කුමාරයා තෝරලා ඉවර වෙලා විනාඩි 10කට විතර පස්සේ අපි ආවා. මොකද මට හරි අමාරු වුණා මේ අර කෑම කාලා. ඉතින් ඒක නිසා මේ වමන යනවා වගේ. ඉතින් ඕක හින්දා එහෙමම ටක් ගාලා ආවත් ඒ කෑම මට ඇත්තටම සෙට් උනේ නැහැ. ඉතින් අන්තිමට බොන්න තිබ්බ කෝක් එකත් අරගෙන ආවා. ඉතින් අපරාධනේ ඒක ඉතින් රිසික් කරන්න කියලා. ඉතින් මේ ටික අස් කරගෙනම බලමු. ටීවී එකත් ගැලවුණා මගේ අතින්. ඉතින් ගොඩාක් වීඩියෝස් අරගෙන එන්න තියෙනවා. තව මං හිතන්නේ වීඩියෝස් 3-4ක් විතර අරගෙන එන්න තියෙනවා. ඉතින් මම ඒ ඔක්කොම හිමින් අරගෙන එන්න. ඉතින් පොඩක් කමෙන්ට් මේ ටිකත් අස් කරන්න ඕනේ කියලා හිතුණා. අස් කරන එකේ. ඉතින් ෆිල්ටර් එකෙන් වතුර ටික ඔක්කොම පුරවලා තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. නැත්තම් වතුර පුරවන්නත් යන්න ඕනේ. ඉතින් උදේම මම ටක්ගාලා ගිහිල්ලා මේ ෆිල්ටර් එකෙන් වතුර ටික ඔක්කොම බෝතල් වලට පුරවලා ගෙනහල්ලා තිබ්බා. ඉතින් මේ ටිකත් අස් කරලා අතු ගාලා පොඩක් රිලැක්ස් එකේ ඉන්න තියෙන්නේ හස්බන්ඩ් එනකම්. මොකද එයා ලන්ච් එක අරගෙන එන්න ඕනි. අද ලන්ච් බොක්ස් එකත් අමතක වෙලා ගියේ. මම පෙන්නන්නම්කෝ. ඉතින් මෙන්න මේ කබඩ් එක ඇතුළ මම ඊට කලින් දවසක ක්ලීන් කරා. ඉතින් ඒක ගානට මම බඩ් ටික අහුරලා තියෙන නිසා ඒ ටික අස් කරන්නේ නැහැ. උඩ ටික විතරක් අස් කරනවා. ඉතින් මම සෝදලා තිබ්බ ඔක්කොම ඒවේ වතුර දැන් ටිකක් වේලිලා. ඒක නිසා මං හිතුවා මේ ටික ගානට අහුරන්න ඕනි කියලා. ඉතින් ඒක නිසා මේ ටික අහුරන්න පටන් ගත්තා. චුට්ටක් වතුර තියෙනවා. ඉතින් ඔක ෆෑන් එකට වේලෙනවා නේ. ඒක නිසා මේ හැමම තිබ්බා.
දැන් වෙලාව මම හිතන්නේ 12 පහු වෙලා. ඇඳස් කරන්න තියෙනවා. රෙදි ටික මෙහෙම තියෙනවා. මොකද මේ හස්බන්ඩ් ඕනේ විදිහට ඒ ටික එයා කපඩේට දාගන්න. මේ ටිකත් හරි. තව එළියේ රෙදි ටිකක් තියෙනවා වනන්න මේ බාත්රූම් එකේ හොදපු ටිකක්. බාත්රූම් එක ක්ලීන් කරා මේ රෙදි ටික වනන්න ඕනේ. මම වතුර බෙරෙන් තියලා තිබ්බේ. ඒ ටික තමයි. ඊට පස්සේ අතු ගන්න තමයි තියෙන්නේ. මේ ටික ඔක්කොම මගේ එක හස්බන්ඩ්ගේ මේකත් හස්බන්ඩ්ගේ මේ ටික ඔක්කොම මගේ මේකත් මෙයාගේ මේකත් මගේ පස්සේ මේකත් මගේ මේකත් මගේ මේකත් මගේ මේකත් මගේ ටිකස් කරලා අපේ චාර්ජස් එක මේක මම හිතනවා මේක ඇතුලේ හරි දැන් අඳස් කරන්න තියෙන අතු ගන්න තියෙනවා ඉතින් මේ දළදා වන්දනාව ගැන ඒකේ ඉතිහාසය එතකොට හැමදේම කියනවා ඔයගලන්ට දැනගන්න පුළුවන් දන්ත ධාතුන් වහන්සේ කොහොමද වඩම්ම එතකොට කොයි විදිහටද තියෙන්නේ හැමදේම ඉතින් දැන් ඉතින් අතු ගාලා හස්බන්ඩ් එනකම් බලාගෙන ඉන්න තියෙන්නේ අද යාට ලන්ච් බොක්ස් එක අරගෙන යන්න බැරි වුණා ඒ නිසා මම දොරේ එල්ලුවා එයා ඔෆිස් ඉවරලා ආවහම ලන්ච් බොක්ස් එක අරගෙන ගිහලා ආපහු මට කෑම එකක් අරගෙන එනවා ඉතින් ඔහු තමයි මගේ උදේවරුව ගත වුණේ අද බලමු මං හවස නම් vlog කරන්න හිතලා නැහැ ඉතින් මෙන්න මේ හරිය මොලේ ගියා මේ උදේ මං ඒකයි බලවල හිටියේ එයා නෑ පේන්නේ දැල් දාලා තියෙන්නේ මේ රිලව් වෙනවා වඳුර එනවා උදේ 6ට විතර වහලේ උඩින් පනිනවා එහෙම තමයි ඉතින් කපුට තමයි ඉන්නේ හරියට මෝ ඉන්නවා මං ඊයේ දැක්ක අපි මේ අවුරුදු උත්සවයට ගිය වෙලාවේ මම දැක්කා මේ මුවෙක් නිදාගෙන ඉන්න විදිහ පළවෙනි වතාවට බෙඩ් එක හැදුවා ඊට පස්සේ දැන් තියෙන්නේ අතු ගන්න ලොකුවට අතු ගන්න නෑ මම ඉතින් හැමදාම අතු ගන්න පොඩ්ඩයිනේ තියෙන්නේ අතු ගන්න ඒක නිසා all set එහෙනම් අපි අතු ගන්නවා පොඩක් රිලැක්ස් එකේ ඉමු හස්බන්ඩ් එනකම් මොනවද බලන්නේ? බල යනවා මෙතන බල යනවා. ඉතින් අර මම බල හිටපු මෝරංශ වන්න මෙතනට ඇවිල්ලා ඒගොල්ලෝ මේ හරියේ ඇවිදවිද හිටියා. ඉතින්
මුකුත් කෑමක්වත් දාන්න බැහැ අපි ඉන්නේ තට්ටු 3ක් විතර උඩින් ඒක නිසා. ඉතින් ඒගොල්ලෝ දිහාත් බලාගෙන ඉඳලා හස්බන්ඩ් ලන්ච් එක අරගෙන ආවහම ලන්ච් එක ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න හස්බන්ඩ් ලන්ච් එක අරගෙන ආවා. ඉතින් මොනවද තියෙන්නේ කියලා බලමු. ඉතින් ෆ්‍රයිඩ් රයිස් තිබුණා, එකම පරිප්පු, චිකන්, අලබැදුම්, පපඩම්, තව පිපිඤ්ඤා තිබ්බා, යෝගට් තියෙනවා. ඉතින් එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න.